හෙලෝ ට්‍රේඩර්ස් මම අද අරන් ආවා මගේ හතරවෙනි ට්‍රෙක් බ්‍රේක්ඩවුන් වීඩියෝ එක. මේක අරගෙන හේතු වුණේ මේක මට ඉදිරිපත් කරේ. ඒ කියන්නේ මම මේක ගන්න හේතුව එන්ට්‍රියක් නෙමෙයි අත්‍තරම. හේතුව තමයි මේ මට අවශ්‍ය කාලය ඇතුළත මට ගන්න තිබ්බ ප්‍රොෆිට් එක මම මෙලහට මේ වෙනකොට අරන් ඉවරයි අත්‍තරම. ඒ නිසා මට මේ ගන්නේම ඇඩිෂනල් එන්ට්‍රීස් වෙනවා. ඒතර ඇඩිෂනල් ප්‍රොෆිට් හෝ ඇඩිෂනල් ලොසස් වෙනවා. ඉතින් මම මෙහෙම අවදානමක් ගන්න එක ඇත්තරම එහෙම මේ ට්‍රේඩින් එකේදී එහෙම ගන්න නෑ මම. ඒක තමයි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් එකේ ලක්ෂණයක් වෙන්නේ. හරිද? මේක ඇඩිෂනල් එන්ට්‍රි එකක් ඇත්තටම. මේක මම ප්ලෑන් කරන් හිටිය එන්ට්‍රි එකක්වත් මම ටාගට් කරන් හිටිය එන්ට්‍රි එකක්වත් TP එකක්වත් SL එකක්වත් නෙමෙයි ඇත්තටම. මේක මෙහෙම කියන්නත් අවශ්‍යතාවය උනේ මේක ගත්තේ ඇත්තටම මගෙන් ඉගෙනගත්ත දරුවෙක්ගේ යම් ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ එයා යම් ස්ථානයකදී ස්ටොප් ලොස් එකක් හිටලා තිනවා. හරිද? ඔන්න ඔක යාට තේරෙන්නේ නැහැ. අන්න ඒක පැහැදිලි කරන්න තමයි මම මේ ඒක TBD එකක් විදිහට ඒගොල්ලන්ට කතා කරනකොට ඒ අදාළ පොසිෂන් එක මට අවශ්‍ය ලස්සන මෙට්‍රික් සෙටප් එකක් තිබ්බා. ඒක ඒක අති සංකීර්ණ සහ එච්චර ලොකු සංකීර්ණතාවයක් කියන්නත් බෑ. මොකද මේ නොලොජි එක තියෙනවා නම් ඕන එකට එන්ට්‍රි එක ගන්න පුළුවන්. හරිද? අපි පොඩ්ඩක් බලමු මේක කොහොමද මම ගත්තේ කියන දේ සම්බන්ධව. ඔව් දැන් බලන්න මම ඉස්සෙල්ලාම කරන්නේ මගේ මල්ටි ටයිම් ෆ්‍රේම් බෙන්ඩින් කියන සබ්ජෙක්ට් එක හරහා නැත්නම් මාතෘකාව හරහා මම ඉස්සෙල්ලා වඳුර ගන්න ඕනේ මගේ ටයිම් ෆ්‍රේම් එක මොන තත්ත්වයක තියෙනවද කියන. එහෙම නැත්නම් බයෝස් එක මොන පැත්තක තියෙනවද කියලා. හරිද? මම ඊට පස්සේ හය ටයිම් ෆ්‍රේම් එක සහ ලොව ටයිම් ෆ්‍රේම් එකට දාලා ෆ්‍රන්ට් එක හොයාගෙන මම ඊට පස්සේ හය ටයිම් ෆ්‍රේම් එක දාලා POE එකකින් කියන්නේ ලෝ ටයිම් ෆ්‍රේම් එක මෙතන ලෝ ටයිම් ෆ්‍රේම් තිබ්බ ට්‍රෙන්ඩ් එක මට මෙතන හවුවේ අන්තිම තැන. හරිද? අන්තිම පොයින්ට් එක. හැබැයි මේක HTF BB එකක් ටැප් කරලා තමයි එන්නේ. ඒ කියන්නේ ඕන වෙලාවක අනිත් එක මේක කියන විශේෂ දෙයක්. මේක ඇත්තටම 15 මිනිත් ට්‍රෙන්ඩ් එකේ දිශාන තියෙන්නේ මේ ඇත්තම කිව්වොත්. මේක තියෙන්නේ යම් රේන්ජ් එකකට අදාළ දිශානතියක් විතර. ඒ කියන්නේ ඇත්තටම 15 මිනිත් එකේ තියෙන තව පල්ලෙහාට උඩ. හරිද? මේක රේන්ජ් එකක CT එකක් කියන්නේ නැත්නම් 15 මිනිත් එකේ CT එකක්. හරිද? ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේක 15 මිනිත් එකේ PT නෙමෙයි 15 මිනිත් එකේ තොර CT එකක්. 15 මිනිත් එකේ PT එකට තමයි නෙමෙයි එන්ටිය මම බලලා තියෙන්නේ නේද? 15 මිනිත් එකේ අතරම CT එන්ට්‍රිය තමයි මම මස්තද බලලා තියෙන්නේ. හරිද? එතකොට BBA එක පල්ලෙහාට ඩක් කරලා යනකොට PT BB යන එතකොට. එතකොට ඕන්ලාවක මිටිගේටඩ් POI එක ටැප් කරලා නෙමෙයි ඉන්නේ උඩ තියෙන CTPO එක මිටිගේටඩ්. ඒ කියන්නේ ඕන අවස්ථාවක උඩ තියෙන ඔක්කොම ලික්විඩිටි කරලා ඕන අවස්ථාවක CTPO එක ගලවන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එක්ස්ටර්නල් ලික්විඩිටි ගලවන්න පුළුවන් කියන දේනේ. අන්න ඒක මම හොඳට අවබෝධ කරගෙන ඉන්නේ මෙතනදී. හරිද? ඕගොල්ලෝ මේක අහන ඕගොල්ලොත් ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලාම. හරිද? නැත්නම් මේක වැරදි දිශාන කියන්නේ 50 මිනිත් BUSD බයස් එක පහළට ගිහින් හිතාගෙන ට්‍රේඩ් බලන්න ගනි. ඒක කරන්න බෑ එහෙම. හරිද? ඊට පස්සේ ෆෝහාව එකට ගියාට පස්සේ මේක මට මිටිගේෂන් එකක් කරා හැදුණා මට වැලිඩ් BS එකක් වෙනවා. ඒ කියන්නේ මේ LTF ෆ්‍රන්ට් කියන එක අර BS කියලා මම කරගත්තේ නෑ අතට. මොකද මම දන්නවා මම කොහොමද මාක් කරන්නේ කියලා මේක. එහෙනම් මම මේක එහෙම BS කියලා මාක් කරගන්නේ නැහැ. මට ඕන වෙන්නේ මේ අවස්ථාවේදී මෙන්න කොටසේ තියෙන එන්ට්‍රිය පැහැදිලි කරන්න විතරයි ළමයාට. ඒතර මම මේවම ඒවට පෙන්වන්න අවශ්‍යතාවයකුත් නැහැ. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒතර මට ඕනේ මේ ටික මට බලා ගන්න විතරයි. හරිද? ඊට පස්සේ මෙතන PY එක මට තියෙනවා. හරි. ඒ PY එකෙන් මට මෙතන තියෙනවානේ. ඒ කියන්නේ මට මෙතනින් ගන්න පුළුවන්. මෙතනින් බලන්නකෝ. බයෝස් එකක් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මේක තමයි මට අන්තිමට තිබ්බ රේන්ජ් එකට තිබෙන්නේ. මොකද මේක ගලවලා නැති හින්දා. හරිද? ඒ කියන්නේ මේක අනිවාර්යව ලික්විඩ් කරන්න තියෙන chance එකක් තියෙනවා කියන දේ මම දන්නවා. හැබැයි අර පල්ලෙහාට දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ෆෝහාවකින් මම ගන්න උච්චර. අතන බයෝස් විතරයි ගන්න. ඊට පස්සේ වන්හාව යන්න ඕනේ. වන්හාව ගිහිල්ලා මෙතනනේ මං ඉන්නේ. කියන්නේ මේ රේන්ජ් එක මට කන්ෆර්ම් රේන්ජ් එකක්. ඒ කියන්නේ මිටිගේෂන් රේන්ජ් එක කන්ෆර්ම් වෙන අවස්ථා තුනක් තියෙනවානේ. LSL මිටිගේෂන් MCHOCH. ඔය තුනෙන් එකක්වත් රේන්ජ් එකක් නැත්නම් ඒක කන්ෆර්ම් වෙච්ච රේන්ජ් එකක් නෙමෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒවා නොදැන මේ ට්‍රේඩින් වලට එන්න එපා කවුරුවත්. හරිද? මේ ට්‍රේඩින් වලින් සැහැල්ලුවෙන් මුදල් හොයන්න කියන දෙයක් නැහැ. දන්නවා පොඩ්ඩක් දැනගෙන මුදල් හොයන්නත් බෑ. දන්නවනම් සම්පූර්ණ සිද්ධාන්ත ටික දැනගන්න ඕනේ. ඒතර මුදල් හොයන්න පුළුවන්. පොඩ්ඩක් දැනගෙන පොඩ්ඩක් මුදල් හොයන්න පුළුවන් කියන කතන්දර මේකේ නෑ. ඒ අර වෙන විෂයන් වල තියෙනවා. හැබැයි මේ විෂය නෑ. ඒක හොඳට අවබෝධ කරගන්න ඕන විෂයක් තමයි මේක. ඒකයි ගොඩක් සමස්තය හිතුවොත් අපි දන්නකෝ ට්‍රේඩර්ස්ලා 100ක් විතර ඉන්නවා කියලා. ඒ 100න් 90 ගණන් ෆේල් වෙන්න හේතුව ඔන්න ඔය අර හැමෝම කතා වෙන වැරදි සිතුවිලි නිසා. හරිද? දැන් බලන්න මෙතන. මේක තියෙනවානේ. එදින මෙතන මිටිගේෂන් එකක් කරහා තමයි මෙතන ඕඩර්ස් ටික ෂිෆ්ට් වෙලා තියෙන්නේ මට මෙන්න මේ කොටසට. ඒ කියන්නේ මේක MBS එක තමයි. හරිද? කියන්නේ MSS MBS එකකින් තමයි මේ කන්ටිනියු වෙලා තින්නේ මෙතනට ඕඩර්ස් ටික. හරිද? එතකොට අන්තිම PO එක මට වෙන්නේ මේක. හේතුව තමයි මෙතන තිබ්බ ඕඩර්ස් වලින් 100ට 99 දශම ගාණක්ම
කියන්නේ ඇබ්සෝබ් කරගෙන මෙයා විසින්. හරිද? එතකොට මෙයා තමයි මට තියෙන එකම POI එක. ආයි මට උඩට යයි මේක ගලවගෙන මෙතනට යයි කියන දේ හිතන්නවත් බෑ. හරිද? අන්න ඒක තමයි මම ඉස්සෙල්ලා පැහැදිලිව අවබෝධ කරගන්නේ. ඊට පස්සේ මේ අදාළ POI එක මම මාක් කරගන්න මගේ මොකද්ද මේ 1 hour time frame මේ POI නේ. එන 1 hour POI කියලා. හරි. හරි. ඊට පස්සේ ඊට සමාන වෙනවා 15 minute එකට. 15 minute එකට ආවට පස්සේ මට මෙන්න මේ රිෆයින්මන්ට් එකක් ගන්න පුළුවන්. හේතුව තමයි මේ මොකක්ද තියෙන්නේ වගේ 15 minute POI එක. හරිද? මට මෙන්න මේ රිෆයින්මන්ට් එක ගන්න පුළුවන්. හැබැයි මෙහෙම සමහර කටි විතර මේවා BUS කියලා කතා කරනෝනේ. ඇත්තට මේවා BUSD කියලා කියන ගන්නේ අර සම්පූර්ණ සිද්ධාන්ත ටික දන්නේ කෙනෙක් තමයි ওই ටික දන්නේ මොකද්ද කියන්නේ. ඇත්තට මේ මොනවද? LS වල විතර හදන්න ඕනේ ඒවා. හරිද? මොකද මේවා අපි කතා කරනවාදී රේන්ජ් එක කතා කරොත් PA විතර කතා කරනෝනේ අපි. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. අපි මතට මාක් කරමු LS කියලා එකක්. හරි මම ලොකුවට සිද්ධාන්ත කොහොමද කියලා කතා කරන්නේ නැහැ. මම මෙතන TBD එක විතරයි මම මෙතන කතා කරන්නේ. මම මෙතන නම් TBD එක තමයි මෙතන අවශ්‍ය POI එකක් තියෙනවනේ. අනේ POI එක සිලෙක්ට් කරගෙන තමයි මූලිකම දේ මගේ. අර මූලිකම ටාගට් එක. හරි. ඊට පස්සේ මේක තමයි මගේ මෙන්න මේක තමයි මගේ වන්නා POI එක. ඒක තමයි මම මෙතනදී මෙන්න මේකෙන් මාක් කරලා තියෙන්නේ. හරිද? ඒක මාක් කරලා දෙනවනේ. ඔව් සෝරි. ඒක සෝරි මම 50 මිනිත් එකේ ඉන්නේ. මේක තමයි මගේ 50 මිනිත් POI එක. හරිද? මේක තමයි 50 මිනිත් POI එක. හරි දැන් එතකොට මගේ ට්‍රේනින් රේන්ජ් එක මේක 50 මිනිත් එක. ඊට වඩා ලෝ ටයිම් ෆ්‍රේම් වෙනවා කියන්නේ අපි ඉන්නේ අතරම කියන්නේ 50 මිනිත් එකට අදාළ සබ් රේන්ජ් එක. නේ? එහෙනම් මම ඕක තමයි ඉස්සෙල්ලාම අයිඩියා එක ගන්න. කියන්නේ මෙන්න මේක තමයි 50 මිනිත් POI එක. ඊට පස්සේ මම ආයෙ ලෝ ටයිම් ෆ්‍රේම් ගිහිල්ලා යම් දෙයක් බලන්න හේතුවක් තියෙනවා. හරිද? ඒකට මම මෙතනදී පැහැදිලි කරන්න ලෝ ටයිම් ෆ්‍රේම් කියලා මේ POI එක මම බලන්නේ මොකටද කියලා. ඒකට හේතුව ඔයාලට මම ඉස්සර කතා කරද්දී පැහැදිලි වෙනවා. දැන් බලන්න මෙතන බලන්න මේ POI එක සම්පූර්ණයෙන්ම අන්මිටිගේටඩ්. හරි මෙන්න POI එක සම්පූර්ණයෙන්ම අන්මිටිගේටඩ්. ඒ කියන්නේ 50 මිනිත් POI එක තුළ තියෙනවා සම්පූර්ණයෙන්ම අන්මිටිගේටඩ් POI එකක්. එතකොට අපිට ගන්න පුළුවන් එකම අයිඩියා එක තමයි එහෙම අන්මිටිගේටඩ් POI එකක් හදනවා කියන අන්මිටිගේටඩ් ඕඩර්ස් වගේක් තියෙනවා කියලානේ. එතකොට ඒ ඕඩර්ස් වගේ ගන්න නැතුව මාකට් එකක් යන්නේ නැහැ කීරවා. හරිද? එහෙමනම් උතන ලික්විඩිටි හදලා තියෙන විදිහත් එක්ක මට ලොකුම අයිඩියා එකක් එන්න ඕනේ. මේක ගන්න එනවා කියන දේ. හරිද? අපි ඔන්නෝ තමයි ඉගෙන ගන්න ලික්විඩිටි කොටස වලින්. නැත්නම් ලික්විඩිටි මත මාකට් එක උඩ පල්ලෙහා යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ නේ. හරි. ඕකෙන් තමයි මම මෙතනදී මූලික අවධානය මම යොදවන්නේ රිෆයින්මන්ට් එකට මගේ. අර මේක රිෆයින්මන්ට් එකක් නෙවෙයි විතරක් මගේ. මේක තමයි නෙස්ටඩ් එක මගේ වෙන්නේ. හරි. නෙස්ටඩ් එක ඕක. ඊට පස්සේ ආයි ෆිෂින් මින්ට් එකක් අපි. අර ළමයා කතා අපි ඉස්සෙල්ලාම කතා කරමු අර ළමයා ෆේල් වෙච්ච ස්ථාන ටික. ගේ ස්ථානයේ ෆේල් වුණ ස්ථානයේ පාස් වුණා යා. 3 minute entry එක. මෙන්න මෙතන. මෙයා යන්නේ ඔය තියෙන 15 minute එකේ සබ් රේන්ජ් එකක් අස්සේ තමයි මේ රෙඩ් කරන්නේ. හරිද? මෙතන තියෙනවනේ. මෙන්න මේ entry එක තමයි ෆේල් වුනේ. පැහැදිලිද? ඒකට හේතුව තමයි එතනදී අපි කතා කරන entry invalidation කියන setup එකක් මේකෙදී හදලා තියෙන හින්දා. හරිද? ඒක අර ළමයා අතින් මිස් වෙලා තියෙනවා. අන්න ඒකයි මේ ළමයෙක් කියන්නේ යන්නේ ඒකයි. ප්‍රොෆෙෂනල් රෙඩිනික් සහ ළමයෙක් අතර තියෙන ඔන්න ඔය වෙනස. තේරෙනවද? ළමයෙක්ට ওই ටික අඳුර ගන්න ටික කාලයක් යනවා. අන්න ඒකට තමයි PSS වගේක් අපි හදන්න ඕනේ. හරිද? ඉගෙන ගන්න ළමයෙක් නම් PSS වගේ එකක ඉඳලා තමයි ඉගෙන ගන්න ඕනේ. PSS 1 2 3 කියලා. 1 එකේදී තියරි පාර්ට් එකත් සීරියස් එකෙන් කම්ප්ලීට් කරනවා. 2 එකේදී තියරි පාර්ට් එකෙන් ඇප්ලයි කරන විතර අපිට පුරුදු දෙන්න ඕනේ. 3 වෙනි එකේ තමයි අපි සයිකොලොජි පාර්ට් එක හදාගන්නේ. හරිද? ඔන්න ඔය PSS ටික නැතුව රෙඩින් වලට ආවට පස්සේ වෙන්නේ ලොස් වෙන එක. හරිද? අර ළමයා ඉන්නේ PSS 2 එකේනේ. ඒ 2 එකට සාපේක්ෂව මෙයා ඉන්නේ හොඳ වර්ධනයක. හරිද? කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ඉන්වැලිඩේෂන් මෙතඩ් එක පේන්න අමාරුයි මෙයාට. හරිද? පේන අය ඉන්නකොට හැබැයි පේනම අමාරුයි. හරිද? ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ මං කීනවා. ඉන්වැලිඩේෂන් එකක් ඇත්තට මං කතා කරන්නේ ඇත්තටම රියල් ට්‍රේඩින් වලට අයිලා ඒ කාලේට ඉන්වැලිඩේෂන් මත වෙනවලු. ඒ කියන්නේ පුළුවන් නම් හොඳයි කියන තර. හරිද? මේ කාලේට ඔය ලෙවල් එකේ ඉන්නවා කියන්නේ සුප්‍රී කියන එක. හරිද? ඊට පස්සේ මෙන්න මේ ඉන්වැලිඩේෂන් එකකින් හින්දා මේ ට්‍රේඩ් එක ලොස් වෙන හේතුවක් වෙනවා. හරිද? කම්පිටිෂන් දුන්නා ලොස් වෙනවා. හරි? හැබැයි මෙතනදී එයා දැනගන්න ඕනේ මෙතනින් එන්ට්‍රිය හැබැයි ගන්නවනේ මෙතනින් ගන්න පුළුවන්. හරිද? ඉන්වැලිඩේෂන් එක ටැප් කරන්නේ එන්ට්‍රිය ආවට පස්සේ. හරිද? අපි ඔන්නව තේරුම් ගන්නවා. ආවට පස්සේනේ එහෙනම් අපිට එකම කොටස් දෙකක් කරන්න පුළුවන්. එක BE කරන්න පුළුවන් එන්ට්‍රිය. එහෙම නැත්නම් අපිට පුළුවන් අදාළ පොසිෂන් එකකින්
ඒ කියන්නේ මේක ඇත්තටම ලොන් වෙන නැත්නම් බුලිෂ් වෙන්න try කරන ඕන වෙලාවකදී අන්න එතකොට අපිට එන්ට්‍රි එක ක්ලොස් කරන්න පුළුවන්. හරි ඔය දෙක එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඉන්වැලිඩේෂන් අවස්ථාවක. එහෙම නොකරොත් වෙන්නේ අපේ එන්ට්‍රි ලොස් වෙන එක. හරිද? ට්‍රේඩින් එකේ එහෙම ලීසියෙන් ලොස් වෙන්නේ නැහැ. ඇත්තටම ලොස් වෙන්නේ නැහැ එහෙම ලීසි. හරි ඊට පස්සේ මේ එන්ට්‍රියෙන් මේ මං ගත්ත POA ගන්න මේ ළමයාගේ POA එකකින් මම මාක් කරලා පෙන්නුවේ. ඊට පස්සේ එයාගේ පොසිෂන් එකේ මෙතන එන්ට්‍රි එකක් තිබ්බා. ඒ එන්ට්‍රි අරන් එයා ලස්සනට අදාළ ලොස් එකක් තරන ප්‍රොෆිට් අදාළ ප්‍රොෆිට් එක ගත්තා. හරි. ප්‍රොෆිට් එක එක හතරන ඕනේ. ඒස අපි එක අතරන් යන් එයා ඒ කියන්නේ මම එයාගේ මේ පැහැදිලි කිරීම ඉන්නකොට මම හිටිය අතර මේ හරි එක. හරි. මේ හරි වගේ. ඒ කියන්නේ මේ POA ට හොයාගත්තේ මං අන්තිමට. මොකද මේක මම ඇත්තටම මං ගාව টপ ඩවුන් එකට අදාළ පොසිෂන් එකක් නෙමෙයි. මම එතකොට තමයි ඩෙවලොප් කරගත්තේ. එයාගේ එක්ස්ප්ලেইন එක දෙන්න ඕනේ තමයි හදාගත්තේ. කොටසක් තමයි මේක. හරිද? ඊට පස්සේ මම ඉතින් මෙතන ඉන්නේ. එතන මට පේනවා CTPOE එක දැන් අවශ්‍යතා ඔක්කොම මගේ සපුරලා තියෙනවා. දැන් ඔක්කොම ටික මම ප්‍රූව් කරන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මගේ ඔළුවේ තියෙනවා මොනවද මොනවද මම මේ යන්දි කියන දේ. හරි. එතන මේ අවශ්‍ය ලික්විඩ් ඔක්කොම ගත්තා කියන්නේ. එයාට කරන්න ඕනේ එක දේ ඊට පස්සේ. එකම එක දේ කරන්න ඕනේ. එයාගේ මූවමන්ට් එක දෙන්න. හරි. ඊට පස්සේ මෙතන කම්පර්මේෂන් එක නැවස් අවස්ථාවේ දුන්නද කියලා මට මතක නෑ ඇත්තටම. ඊට පස්සේ කොහොම හරි මෙතනින් කම්පර්මේෂන් එක දෙනවා. හරි. මේ කම්පර්මේෂන් එක දුන්නම කියන්නේ මොකද? තීරණය අපි. කෙලින්ම මේක CT වුණත් මට මේක PT අවස්ථාව සලකන්න පුළුවන් මේක. ඒ කියන්නේ low time frame සාපේක්ෂව. හරි 15 minute එක CT එකක් low time frame එක sorry 15 minute එක CT එක low time frame එක PT එකක් වෙන්න පුළුවන්. ඕන තරම් පුළුවන්. හරි. මම මෙහෙම අවස්ථාවක් මේක සලකන්නේ දැන් මෙතනදී. එතකොට මේක 15 මිනිත් එකේ 15 මිනිත් බීව්ස් යන්නේ මේ තෝරන. ඒක ලෝ ටයිම් එක 1 මිනිත් වෙන්න පුළුවන් නැත්නම් සෙකන්ඩ් වලදී තියෙන බීව්ස් එකක් වෙන්න පුළුවන් මොකක් හරි එකක් වෙන්න පුළුවන්. හරි අපි ඒක ඔලිව අයිඩියා එක දෙනවා අපි මොකද්ද මේ කරන්නේ කියලා. ඊට පස්සේ අ මෙතනදී මට MSS එකක් දෙනවනේ. ඔය MSS එක ඕන කෙනෙක් දකිනවා. හරි. ඊට පස්සේ මෙතන එන්ට්‍රිය තමයි වැදගත්ම එන්ට්‍රිය වෙන්නේ. හරි මේ එන්ට්‍රිය සාමාන්‍යයෙන් මේක දන්නේ නැති කෙනෙක්ට ගන්න බෑ කීටවත්. මෙතනදී මිටිගේෂන් එකක් තියෙනවා. හරිද? මම මේ ලොක් කැලලක මිටිගේෂන් එක කියලා සැලකුවේ නෑ කොහොමදවත්. ඒක තමයි මෙතනදී කොහොමද ඕඩර්ස් වැඩ කරේ තියෙන විදිහ අපිට තේරෙන්න ඕනේ. මෙතන වැඩ කරලා තියෙන විදිහ තේරෙන්න ඕනේ. ඕඩර් ෂිෆ්ට් වෙච්ච විදිහ තේරෙන්න ඕනේ. හරි? ඒක තේරෙන්නේ නිකම්ම මේ ඉරි කැලි දෙකක් ඇඳ හින්දා නෙමෙයි. හරිද? ඉරි කැලි දෙකක් ඇඳලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. නිකන් ඉරි ඔහොම ඇඳලා නැනේ. ඕගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නේ අතරම මේ පැරලල් channel එකක් ඇදලා ඕක බ්‍රේක් අවුට් කරන එන්ට්‍රි ඒව මේ ට්‍රේඩින් නෙමෙයි හොඳේ. ඒවා මම කතා කරන්නේ නැහැ මෙතනදී. මොකද ට්‍රේඩින් කියන්නේ වෙනම ලෙවල් එකක්. ඒ ලෙවල් එකට අවශ්‍ය විදිහට තමයි ඉගෙන ගන්න මනුස්සයෙක්. ඒ ඉගෙන ගත්තොත් ඒ මනුස්සයා තමයි එතනදී ප්‍රොෆිටබල් සයිඩ් එකට එන්නේ. ඒ කියන්නේ එතනින් earn කරමුල එයාට විතරයි. නැත්නම් ඉතින් වෙන සයිඩ් වල ගිහිල්ලා ඉතින් දෙකක් බ්‍රේක් අවුට් වුණා කියලා එන්ට්‍රි එකක් ගන්න කෙනෙක් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් කියලා මම සලකන්නේ නැහැ. එහෙනම් නම් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කියලා මම සලකන්නේ නැහැ. හරිද? මම කියන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් සලකන්නේ නැහැ කොහොමද? හේතුව තමයි ඒගොල්ලන්ට ස්ථිරවම කොන්ස්ටන්ට් කියන්නේ දීර්ඝකාලීනව ඇත්තන ප්‍රොෆිටබල් සයිඩ් එකේ ඉන්න අමාරුයි. අමාරු කියන්නේ මම හිතනවා මට බෑ කියලා. මම බෑ මට බෑ. හරිද? කියන්නේ මම කරලා නැහැ ඉතින්. ඒ කියන්නේ ඔය ටික කැලි දෙයක් ඇතුළට රෙඩ් බ්‍රේක් අවුට් වුණා පස්සේ ඒකේ අරගෙන එන්ට්‍රි අහම්බෙන් ප්‍රොෆිට් එනවා. නමුත් ස්ථිර වශයෙන් ප්‍රොෆිට් එකක් වන්නේ නැහැ. හරිද? ඒකින්ද ඒක දීර්ඝකාලීන ප්‍රොෆිටබල් වෙන්න මට බැරි වුණා. හරිද? ඒතකොට මම විශ්වාස කරා අනිත් අයට බැරි වෙයි කියලා. මොකද ඒක තාත්වික නැති හින්දා. හරි? හැබැයි මෙතනදී අපිට විශ්වාසයෙන් කියන්න බලන්නේ මේක මෙහෙම වෙනවා කියලා. හරි. හැබැයි මේවා වෙන්නේ නැති අවස්ථා තියෙනවනේ. අන්න ඒවා තමයි අපි ඉන්වර්ලේෂන්, ඇඩ්ජස්ට්මන්ට් සහ කම්පර්මේෂන් කියලා අවස්ථා තුනකුත් තව කතා කරන්න ඕනේ ඔයවාදී. අපි දැනගන්න ඕනේ ඔයවාදී. මෙතන හදනවා අපි කතා කරන RM2 setup එක. RM2 එකේ 001 කියන setup එක මෙතනදී ලස්සනටම හදනවා. හරිද? ඒකට දාලා POE එක විදිහට මට එනවා. අත්‍තරම මේකෙදි මේ ලොකු POE එකක් එන්නේ. හරි? මේ ලොකු POE එකක් එන්නේ. හරි. හැබැයි මම මේ උඩ POE එක සිලෙක්ට් කරගන්න එක හේතුවක් තමයි හරිද? ඔව් සිලෙක්ට් කරන්න හේතුව තමයි මේ කතා කරන්නේ. හරිද? මේක තමයි POE එක. හරි? ඒ කියන්නේ RM2 එකට දාලා POE එක මේක. ඊට පස්සේ එතනදී ලස්සන ඒ කන්ෆර්මේෂන් එකක් දෙනවනේ මට ලස්සනට. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. මෙතන මිටිගේෂන් එක කරා ඕඩර් ටික shift වෙලා අන්තිමට ඕඩර්ස් තියෙන්නේ මේ හරිය. මේක 1 minute entry එක. අපි 1 minute එකට එන්න කරමු. මේ POE එක 1 minute POE මේක තියෙන ලස්සනට. හරි. ඒක ටැප් කරලා කන්ෆර්මේෂන් එකන්නේ. ගොඩක් කට්ටිය දන්නේ POE එකට ටැප් කරලා කන්ෆර්මේෂන් එක. ඉතින් entry ගන්න පුළුවන් කියලානේ. බලන්න මෙතන පුළුවන් වෙනවද කියලා. ඒ entry එක ඉන්වැලිඩ් කරගෙන ඒ
කියන අදාළ POA එක බ්‍රේක් අවුට් කරනවා. කියන්නේ මේක බ්‍රේක් අවුට් කරා කියන්නේ ආයේ මේවා බ්‍රේක් අවුට් කරනවා අනිවාර්යයෙන්ම කියන දේ. හරිද? එතකොට අපිට සිලෙක්ට් වෙනවා කෙලින්ම මෙන්න මේ unmitigatedම වික් කොටස. හරිද? ඒක තමයි අතර අපේ එන nested POA එක වෙන්නේ. හරි? nested POA එක රිෆයින් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී අපිට. හරි. එතකොට මේක තමයි nested එක. ඔය nested එකකින් තමයි මම මගේ එන්ට්‍රිය බලන්නේ. හරිද? ඒකට දාලව එන්ට්‍රි පොයින්ට් එක සහ SL එක අතර ගැප් එක තියෙන්නේ මැදින SL එක දෙන්නේ 0.055යි. හරිද? ඔතනදී මට කරන්න පුළුවන් කියන්නේ මේක මගේ එක්ස්ට්‍රා ට්‍රේඩ් එක. ඒ කියන්නේ මම ඇත්තටම බෝනස් ට්‍රේඩ් එකක් කියලා හිතන්නකෝ. ඒතර මට මේ අවුරුද්දට ආපහු ට්‍රේඩ් ගන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඒ කියන්නේ ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. මේක තමයි බෝනස් ට්‍රේඩ් එක. හේතුව තමයි අර ළමයට පැහැදිලි කරනකොට මම හිටියේ මේ අවස්ථාවක. හරිද? ඒ කියන්නේ අදාළ ඉන්ට්‍රි සෙටප් එක මම කියන්නේ I think අපි දන්න තැනකදී කියන්නේ ඉන්ට්‍රි ට්‍රේඩර්ස්ලාට ඒක මගහැරලා යන්න බැරි වෙනවා ඒතකොට. හරිද? ඔන්න අවස්ථාව තමයි මං ඉන්නේ. එතකොට අපට මෙතන සැලකිලිමත් වෙන මොකක්ද එතන වෙන්නේ කියලා. හරි? මෙතනින් ගන්න මෙතනින් ගන්න ට්‍රේඩ් එක ගන්න පුළුවන්. හරිද? මෙතනින් ගන්න ට්‍රේඩ් එකකට මම මෙතනදී සැලකුවද මතක නැහැ හිටියා. හරි. මෙතනින් ට්‍රේන වැරදි එන්ට්‍රිය. ඔව් ඒක නෑ. මෙතන එන්ට්‍රි තියෙන්නේ. ඒ කියන්නේ මම අර පස්සේ එක්ස්ප්ලেইন එකේදී දැන් මොකක් හරි එක. මෙතනත් බලන්නකො. මෙතනදී මේ එන්ට්‍රි ගන්න පුළුවන්. හරිද? ගැල්ලුවක් නෑ ගන්න පුළුවන්. මොකද හේතුව අපේ නේද රෙස්ටෝරන්ට් එක ටැප් කළා තමයි මේ ඉන්නේ. හැබැයි මෙතනදී ගත්තොත් එයා හැබැයි මෙතනදී වෙනවා තව දෙයක්. හරිද? මෙතන නෝන් ගත්තේ නෑ. ඒකට හේතුව තමයි මෙයා අර මම මෙතනදී කතා කරා වගේ මේ අවස්ථාවේ තිබ්බන එන්ට්‍රිය. මෙතනින් තිබ්බන එන්ට්‍රිය. නෑ සෝරි. මෙතනින් තිබ්බ එන්ට්‍රිය. මෙන්න මේ කොටසින්. හරිද? ඔය එන්ට්‍රි එක අතර පස්සේ මේකේ ඉන්වැලිඩේෂන් එකටත් උනානේ. අන්න ඒ දේම මෙතනත් සිද්ධ වෙනවා. හරිද? පීවර ඉන්ට්‍රොඩක්ෂන් එකක් හොඳට තියෙන්න ඕනේ කියන්නේ ඒකයි ට්‍රේඩිනේට්. එතනදී මෙතනදී තියෙනවා HVIC එක ට්‍රැප් කරලා මට දෙනවා ඉන්වැලිඩේෂන් අවස්ථාවක්. හරිද? අපි ඔයාට තව මොඩල් ගොඩ හරියක් තියෙනවා. අන්න එතනින් CM මොඩල් එකක් මොකද හදනවා කියලා අපි කතා කරනවා. හරිද? ඔන්න CM මොඩල් එකක් නිසා CM එකේ අවස්ථා කීපයක් තියෙනවා. 1 to 1 to 1 2 3 කියන අවස්ථා තුනක් තියෙනවා. ඔතනදී යම් CVයක් මෙතන හදනවා CM එකක්. හරි. ඔන්න ඔක දකින්න හින්දා තමයි මෙතනින් ගන්න එන්ට්‍රිය මට ඉන්වැලිඩේෂන් එකට යටත් වෙනවා. ඇඩ්ජස්ට්මන්ට් එකට යටත් වෙන්නේ නැහැ. හේතුව තමයි මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න තමයි අවශ්‍යතාවයක් නැති හින්දා. අවශ්‍යතාවය කියන්නේ සුදුසුකමක් නැහැ අතරම. හරි. අන්නේ සුදුසුකම තමයි අවශ්‍යතාව උපදින්නේ. මෙතනදී හිම අවශ්‍යතාවයක් නැහැ. මෙතන ඇත්තටම ඉන්වැලිඩේෂන් විතරයි බත් වෙන්නේ. හරිද? එතන මෙතනින් ගන්න එන්ට්‍රිය මට ඇත්තටම වැලිඩ් වෙන්නේ නැහැ. එතන මම මෙතනින් එන්ට්‍රියක් ගන්නේ නැහැ කියන දේ තමයි මම මෙතන පැහැදිලි කරන්නේ. හරිද? එතන මෙතනින් ගන්න එන්ට්‍රියක් නැහැ. එතන මට තියෙන්නේ මේ පියව ටැප් කරත් මට අවශ්‍ය නැහැ දැන් මෙතන එන්ට්‍රිය. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් බ්‍රේක් කරනවා කියන්නේ. එතන මෙතන හදනවා අපි කතා. මෙතන මොකද හදන්නේ? ඒත් LSL එකක් හදනවා. අපි කතා කරනවා උතන හදනවා කියලා ඇඩ්වාන්ස්ම LSL එකක්. ඒ කියන්නේ ඇඩ්වාන්ස් ලික්විඩිටි කතා කරන කොටසක එක කොටසක් තමයි අපි කතා කරන M චොච් වලින් හදන ලික්විඩිටි. හරිද? ඒ කියන්නේ චොච්චේක ලික්විඩිටි කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ 1 මිනිත් චොච් එකන්නේ. ඔයාලා දන්නේ නැති 15 මිනිත් චොච් පවා ලික්විඩිටි කරන අවස්ථා තියෙනවා. හරිද? ඒවා එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. ඒවා අපි මාකට් එක අනුව තමයි තේරුම් ගන්න ඕනේ. එතන මොකද්ද අතන සිද්ධ වුනේ කියලා. පැහැදිලිද? මෙතන අතන සිද්ධ වුනේ මොකද්ද? 1 මිනිත් චොච් එකක් 1 මිනිටේ මෙසේජ් එකක් ලික්විඩිටි කරා. හරිද? ඒ කරන කියන එක මෙතනින් පැහැදිලි කරා යා. ඊට මේක ලික්විඩිටි. ආයිදී මේ හයි එක අනිවාර්යෙන් ගලවනවම තමයි. ගලවුවට පස්සේ හැබැයි මේක RM එකක්. හරි RM එකක් කිව්වට පස්සේ RM එක බ්‍රේක් කරන්න හේතුවක් නැහැ. හරි ඇඩ්ජස්ට්මන්ට් එකට පත් කරන්න හේතුකුත් නැහැ මෙතන. RM එක ඇඩ්ජස්ට්මන්ට් එක ලක් කරන්න පුළුවන්. හැබැයි මෙතන ඇඩ්ජස්ට්මන්ට් කරන්න හේතුවක් නැහැ. මොකද එහෙම කම්පිටිෂන් එකක් දීලා නැහැ. අන්න ඒ නිසා මම කෙලින්ම මගේ එන්ට්‍රි බලන්නේ මෙතන. මේ unmitigated nested POA එකෙන් මම බලන්නේ. හරිද? ඔතනින් තමයි මගේ එන්ට්‍රිය. ඉතින් සෙල් එක මම මේ හඳේ තියන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? RM එක බ්‍රේක් කරන්න බෑ කියන්නේ මේ හයි එක බ්‍රේක් කරන්න බෑ කියන දේවල්. මෙතන හයි එක. ඒ කියන්නේ POA එක බ්‍රේක් කරන්න බෑ. ඉතින් මම POA චුට්ටක් උඩින් තමයි සෙල් එක මම පිටපොත් තියන්න ඕනේ. හරිද? බොරුවට සෙල් තියලා වැඩක් නැහැ කොහොමවත් අපි. හරි. එතන මට සෙල් එකනේ මෙච්චරයි. 0.05යි. 0.555. හරි. චුට්ටක් අර වෙනස් වෙනවා නම් කියද්දි. හරිද? ඊට පස්සේ මම බලන්නේ මම අනිත් දේ තමයි මේකෙදි මම සාමාන්‍යයෙන් ගහන අර ලොකු වාර ගහන්නේ නැහැ. හරිද? ඒ ලොකු වාරයක් ගහන්නේ ඉතාමත් කලාතුරකින්. හරිද? මෙතනදී R එක මම සාමාන්‍යයෙන් ප්ලේ කරන්නේ මම ගහන R එක තමයි 1 to 2 1 to 3 1 to 5 යන්නේ ඉතා කලාතුරකින්. එතනින් එහා යන්නේ ඉතින්කෝ ඉතාමත් කලාතුරකින්නේ. දැන් මම මුලින්ම කිව්වනේ ඒතනට මම මේක මගේ ඇඩිෂනල් එන්ට්‍රි එකක් කියලා. එතකොට 1 to 2 හෝ 1 to 3 R එකකට මම යනවා කියනදී මට වැඩක් නැහැ. තේරෙනවද? අර අපිට දේවල් දෙයක් තියෙනකොට
තව චූටි දෙයක් අරගෙන වැඩක් නැහැ නේ. එක්කෝ අපි ඊට වඩා ලොකු දෙයක් ගන්නවා නම් නොකරම ඉන්නවා. ඔයතරනේ අපි සාමාන්‍ය තේකෙද පාව ඉන්නේ. මෙතනදී මාත් එක තමයි කරන්නේ. හරිද? මට මේක වලට ආරයක් ගත්තා කියලා ඇති වැඩක් නැහැ. හරිද? ඔයක සාමාන්‍ය ට්‍රේඩ් කරන මිනිස්සෙක්ගේ සාමාන්‍යයෙන් මාජින් එක දෙච්චර නැතුව ඇති. හරිද? මේකේ එන ප්‍රොෆිට් එකත් එක මට. හරිද? නමුත් මට ඒක වයිසක් නැහැ. මොකද මට සාපේක්ෂව මම ට්‍රේඩ් කරන්නේ. එතකොට මගේ TP එක මං හදන්න ඕනේ. හරි? මගේ TP එක තියෙන්නේ මෙන්න මෙතන ලෙවල් එක. මේ PO එක බ්‍රේක් කරන්න නම් ඕනි. හැබැයි මන් තියන්නේ මට උතන ඩොල් එකක්. එහෙම නැත්නම් අනිවාර්යෙන් මට හිට විය යුතු TP එකක්. හරිද? අනිවාර්යෙන් හිට විය යුතු TP එකක්. ඒ කියන්නේ මට මෙන්න මේ අන්මිටිගේටඩ් ඒක ලික්විඩියක් මට ගන්න නෑ අත්‍තරම. නැත්නම් ලික්විඩියක් කියලා මට මුක් ගන්න අවශ්‍යතාවයක් නෑ. ගන්න අවශ්‍යතාවයකුත් නෑ වගේම ලික්විඩියක් නැහැ අත්‍තරම. එහෙනම් මෙයාට කියන්නේ මෙතනදී යම් දෙයක් කරා නම් අත්‍තරම ඉන්ජිනර් ලික්විඩියක් මේ හදලා අදාළ මෙතනට අදාළ CT කොටස CTPO එකක් මිටිගේට් කරා කියලා දේ අපි පෙන්වනම් මට එහෙනම් මම මේ R එකට කලින් ක්ලෝස් කරගන්නවා. හරිද? ඒ කියන්නේ එහෙම දෙයක් වුණා නම් මෙතනදී එහෙම දෙයක් කිසිසේත්ම උනේ නැහැ. හරිද? කිසිසේත්ම උනේ නැහැ. එහෙම වුණා නම් මේ මගින් මේ TP යන්න කලින් මම ක්ලෝස් කරන්න සිද්ධ වෙනවා මට. ඒක මට සිද්ධ වෙන දෙයක්. අපි හැම දෙයක්ම කරන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි කියලා නෙමෙයි. මාකට් එක මොකද්ද කරන්නේ? ඒ දේට රියැක්ට් කිරීමක් තමයි අපි ට්‍රේඩර් කෙනෙක් විදිහට කරන්නේ. සමහර කට්ටිය හිතනවානේ තමා මෙතනින් ගන්න එන්ට්‍රිය අනිවාර්යෙන් මෙතන එන්ට්‍රි ඇවිල්ලා TP එක අනිවාර්යෙන් යා යුතුයි කියලා. එහෙම අනිවාර්යෙන් යා යුතුයි තමයි. හැබැයි මාකට් එකේ කිව්වොත් නැත්නම් මාකට් එකේ කරොත් එහෙම යන්නේ නැතුව මම මෙතනින් හැරෙනවා කියලා අපි ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? එහෙම තමයි ඒක තමයි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ. ඒක සමහරක් අයට තේරෙන්නේ නැති ඒවා. කියන්නේ සමහරක් අය කියන්නේ ඒ ලෙවල් එකට ගියේ නැති අයට ඔය ඇත්ත ලොකුට තේරෙන්නේ නැහැ. මම මොකද කියන්නේ කින්දේ. හරිද? මේකෙන් දල අයිඩියා කරගෙන ඕගොල්ලෝ try කරන්න ඕනේ ඒ ලෙවල් වලට යන්න. හරිද? මේක තමයි මගේ T point එක. හරිද? මම මේකේ ෆික්ස් R එක මම ගහන්නේ 1 to 50 R එක. 1 to 50 එක. හේතුව මේක මට ආවත් එක නැතත් එක ඇත්තටම. හරිද? ඊට පස්සේ මම දැන් TP එක දීලා මම මේ entry ඇත්තටම ගන්නවා. හරි? අතර පස්සේ මම BE කරනවා මේක. ඒක තමයි මට ප්‍රොෆිට් වෙච්ච ට්‍රේඩ් එකක් ලොස් වෙනවා කියන එක ට්‍රේඩින් එකේ වැරද්දා. හරි. ප්‍රොෆිට් ට්‍රේඩ් එක ලොස් වෙනවා කියන ට්‍රේඩින් එකේ වැරද්දා. ඒතකොට මම මේක BE කරන්න හේතුව තමයි මේ ට්‍රේඩ් එක මට ප්‍රොෆිට් නොවනට අවශ්‍ය නැහැ නේ. හරිද? හැබැයි ලොස් වුණොත් ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවනේ. ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාට පස්සේ ලොස් වුණොත්. ඊටසේ මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරපුවා ගමන් කියන මේ අදාලා තියෙනවනේ මේකට අදාළ එක්ස්ටර්නල් ලික්විඩිය. මෙයාට අදාළ එක්ස්ටර්නල් ලික්විඩිය. ඕක බ්‍රේක් කරනවා ගමන් මම මෙතන BE කරගන්නවා. හරිද? ඒ හේතුව තමයි මේක ආයේ ටැප් කරලා ඉන්න අවශ්‍යතාවය. ආයේ ටැප් කරොත් මෙයාම මෙහෙ ටැප් කරන්න ඕනේ. හරිද? BE කරත් එන්ට්‍රියට වදින්න විදිහක් නැති හින්දා. ඊපස්සේ BE කරාට පස්සේ අදාළ මාකට් එක TP හිට් කරනවා කියලා. එහෙම තමයි 150R එක ඔතනදී හිට් උනේ. මට තමයි කියන්න ඕනේ තව අවශ්‍යතා ටිකක් තිබ්බා. මේ එන්ට්‍රි එකත් එක්කම ඊළඟට පැහැදිලිද? මේ එන්ට්‍රියේදී මම කරපු විශේෂ අවස්ථා කීපයක්ම තියෙනවා. හරිද? ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් 20ක 30ට වගේ SL එකකට. එතකොට මෙතනදී මම ගන්නකොට බලන්නකො 0.05 කියන්නේ මගේ ලෙවරේජ් එක යූස් කරාට පස්සේ 20 වගේ යූස් කරොත් අතන කී දෙන්නේ? එකයිනේ. 100ට 1යි ලොස් එක මගේ. ලෙවරේජ් එක 20 යූස් කරොත් 100ට 1යි ඉන්නේ මට. හරි. එතකොට මට මෙතනදී කරන්න පුළුවන් විශේෂ කරුණු ගොඩ හරියක් තියෙනවා. හරි. ඒ මොනවද? අය අපි හිතන්න ඕනේ. කියන්නේ ට්‍රේඩ් එකක් ගන්නගෙන හැමතිස්සෙම ෆික්ස් SL එකක් දාගෙන ඉන්නවා කියන්නේ SL එක අඩු කරගෙන යනවා කියන දේ නෙමෙයි. ෆික්ස් SL එකක් කියන්නේ ෆික්ස් එකක්. එතකොට මට පුළුවන් මෙතන මාජින් එක මගේ මම වෙනදා ආචි යූස් කරන මාජින් එක වගේ 20 ගුණයක් යූස් කරන්න. එහෙම නැත්නම් මගේ ලොරෙජ් එක මේ වගේ තව වැඩි කරගන්න. ඊට වඩා වැඩි කරන්න. හරිද? මම ලෙවරේජ් වැඩි කරනකොට අතන උතන්ට යන්නේ මාජින් එක වැඩි කරන්න. ඒතර මම වෙනදා යූස් කරන මාජින් එකට වඩා 20 ගුණයක වැඩි මාජින් එකක් මෙතන යූස් වෙන්නේ. අර ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. තේරුණාද? ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව මගේ SL එක මට ගැල්ලුවක් නොවන නිසා. හරිද? අපි ප්ලෑන් එකකට අදාළ තීරණය ගන්න ඕන විදිහට. තීරණ ගන්නේ නිකන් ඔහේ තීරණ ගැනීමක් නෙමෙයි. ඒක අපි ප්ලෑන් කරන්න ඕනේ මේකෙන් මට මොකද්ද වෙන්නේ? මේකෙන් අපි ගත්ත දතර පාඩුද, ලාභද ඔය හැමදේම බලන්න ඕනේ. නිකම්ම එන්ට්‍රි එකක් ආව පළියට අපි හැමතිස්සෙම ෆික්ස් විදිහට ගිහිල්ලා එකපාරට නැස් වෙනවා කියන්නේ ඒක ප්‍රශ්නයක්. හරිද? මෙතනදී ඒ දේම යූස් කරන්න පුළුවන්. මෙතනදී මේ යූස් කරද්දි මගේ ලොස් එක අඩු වෙනවා. හරිද? ලොස් එක අඩු වුණාට මගේ ප්‍රොෆිට් එක හරි.
හරිද? මෙතන තව තියෙනවා. ලොස් එක අඩු වුණාට මගේ ප්‍රොෆිට් එක ඒ සාපේක්ෂව මට හම්බ වෙනවනේ. ලොස් එක විතරයි අඩු. හැබැයි මගේ ලොස් එක මම තරගෙන් වැඩි කරන්න ඕනේ. මොකද මං වෙනද ගන්න ලොස් එකට වඩා ගොඩාරියක් අඩු ලොස් එකක් ඉන්නේ නේ. 20 ගුණයකට වඩා අඩු ලොස් එකක්. මම මෙතනදී මගේ ලොස් එක ඒ ගන්නම හදවනවා. හරිද? එතකොට බලන්නකො මොකද වෙන්නේ කියලා ප්‍රොෆිට් එක පැත්තට 1 to 50 ගැහුවට එයාට හැම්බෙන්නේ කොහොමද? අර වගේ 50 වගේ තවත් 20 ගුණයක්. තේරෙනවද? ට්‍රේඩ් එක ප්ලෑන් කරද්දී අපිට තියෙන වාසියට තේරෙනවද? කියන්නේ අපි ට්‍රේඩ් එකක් අතරම ප්ලෑන් කරන්න ওই විදිහට. ඒ ප්ලෑන් එකට අනුව ඒ ට්‍රේඩ් එක TP කරාගෙන යන්න ඕනත් අපි ඒ විදිහට. නිකම්ම ඉරබ් බ්‍රේක් වුණා කියලා එන්ට්‍රි එකක් ගැනීම නෙමෙයි මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙහෙම ඉරබ් බ්‍රේක් වුණා පළියට එන්ට්‍රි එකක් ගත්තට මෙහෙම ප්ලෑන් එකක් තියෙනවද? අන්න ඒක දන්නකො. කවදාවත් මම දන්නේ නැහැ 0.05 සැලයක් තියන්න පුළුවන් වෙයිද? මොකද ඉස්සර මට බැරි වුණා. මං හිතන්නේ දැන් පුළුවන් වෙයි කියලා. තව කටේ පුළුවන් ඇති. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ඒකෙන් ප්‍රොෆිටබල් නැහැ ඒකෙන් කරන් යන්න හරිද? වෙන දෙයකට ඒ කියන්නේ ඒකෙන් ප්‍රොෆිටබල් නැත්නම් විතරයි මේ දේවල් ඔයාලා අහන්න හරි ඕනේ. එහෙම නැත්නම් මේ දේවල් අහන්නවත් ඕනේ නැහැ කවුරුවත්. පැහැදිලිද? මං කියන්නේ ට්‍රේඩර් කෙනෙක් විදිහට ට්‍රේඩර් වලට එනවා නම් කවුරු හරි අනිවාර්යයෙන්ම සියලු සිද්ධාන්ත ටික නිවර්දිව දැනගෙන ඉන්න. එහෙම නැතුව මේ ට්‍රේඩින් බිල්ලට එන්න තියා හිතන්නවත් එපා. මොකද මේ ට්‍රේඩින් වලින් ඔයාට සල්ලි දෙනවට වඩා ඕගොල්ලන්ගේ සල්ලි ගන්න බලන් ඉන්නේ. හේතුව දැනුම නැතුව කිසිම තැනක කිසිම කෙනෙක්ට අවස්ථාවක් දෙන්නේ නැහැ කවුරුවත්. ඒ දේම තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා අපි දැන් නිවැරදි දැනුම සහ නිවැරදි පුහුණුව. එහෙම නැතුව ට්‍රේඩ් වලින් ප්‍රොෆිටබල් කරන්න බෑ. ප්‍රොෆිට් කරන්න බෑ. හරිද? තව දෙයක් තමයි සරල දැනුමක් කියලා එහෙම නැහැ. ගන්නව නම් හරි දැනුම ගන්න ඕනේ. ඒකට යම් කාල පරිච්ඡේදයක් යනවා. ඒ කාල පරිච්ඡේදය අනිවාර්යෙන් කැප කරන්න ඕනේ. හරිද? මට සමහර කට්ටිය ඉන්නෝනේ මාසින් මේ ට්‍රේඩින් ඉගෙන ගොඩ යන්න ඕනේ කියලා. ඒ යටට ගොඩ යන්න පුළුවන්ද කියන කට්ටිය ඔයාලත් ඒ තත්ත්වෙම හිටියා. මමත් ඒ තැන්වල ඉස්සර හිටියා. හැබැයි දැන් තේරෙනවනේ එහෙම පුළුවන්ද බැරිද කියලා. එහෙම බෑනේ කරන්න. මාසෙ ට්‍රේඩින් ප්‍රොෆිට් ගොඩ යන්න කියන එක කරන්න බැරි වැඩක්. හරිද? අහම්බෙන් එක්කෙනෙක් දෙන්නේ කරයි ලංකාවට. නැත්නම් ලෝකෙටම. හරිද හැමෝටම මම සමස්තයද මම මේ කතා කරන්නේ. දැන් සමස්තයක් විදිහට හැමෝටම බෑ නේද ඒ කරන්න. එහෙනම් හැමෝටම පුළුවන් විදියක් තියෙන්න ඕනේ. මොකක්ද? හරි දැනුම හරියට ඉගෙනගෙන අදාළ ටයිම් පීරියඩ් ටිකදී හොඳට ප්‍රැක්ටිස් කරලා සයිකොලොජි හදාගෙන ඊට පස්සේ ඉඳන් ප්‍රොෆිට් කරන්න පුළුවන් ඊයම තමයි අවශ්‍ය විදිහට. ඒක මම වග කියනවා. මොකද මම කරන්නේ ඒ දේ. මම කරේ ඒ දේ. මොකද මම මේ තනියම ඉගෙනගත්ත විෂයක් නේ. එහෙනම් මට පුළුවන් වෙනවා ඒ දේවල් හරියට කරන්න ඒ කාලේ. ඒ කාලේ වගේම මේ කාලේ ඊට වඩා හොඳට කරන්න පුළුවන් නේද? හරිද? ඊ කාලේ මුල්ම කාලේ මම ට්‍රේඩ් සාමාන්‍යයෙන් දවසට 3 4 5 වැටෙනවා. හැබැයි ඒක මම ඉස්සරහට එනකොට ට්‍රේඩ් ප්‍රමාණය අඩු වෙනවා. හේතුව මම එහෙම මගේ මාජින් එක වැඩි කර ගන්නවානේ. ප්‍රොෆිට් වෙනවා කියන්නේ මාජින් එක වැඩි කර ගන්නවනේ පොඩ පොඩ. මමත් මේ මුලින්ම ඩොලර් ලක්ෂ ගණන් ට්‍රේඩ් කරන්න ආව කෙනෙක් නෙමෙයිනේ. පොඩි ගණන් වලින් මං ආන්නෙත්. හරිද? ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් මං ඉන්නේ. මම සාමාන්‍ය පවුලක සාමාන්‍ය පුද්ගලයෙක් විතරයි. ලක්ෂරි පවුල ලක්ෂරි පුද්ගලයෙක් නෙමෙයි. එතකොට මේ මම ඉන්නේ හරිම අමාරුයි මෙතෙන්ට. කියන්නේ මම කාපු කට්ට මම විතරයි දන්නේ. ඉතින් ඒ ආපු ගමනේ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලබන්න ඕනේ. ඒ ලබා ගැනීම සඳහා මම පිළිවෙලට යන්න ඕනේ මේක එහෙනම්. ඒකේ මමත් ඉන්නේ පොඩි මුදල් වලින් තමයි මේක ට්‍රේඩ් කර යන්නේ. ඊට පස්සේ ඒකෙන් තමයි මම මාජින් එක ග්‍රෝ කරගන්නේ. ඒ මාජින් එක ග්‍රෝ කරන්නේ හින්දා මට දවසට ට්‍රේඩ් 3 4 5 දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර දවසට එක ට්‍රේඩ් එකක් දක්වා අඩු වෙන්න ගන්නවානේ. ඊට පස්සේ මාසෙට එක ට්‍රේඩ් එකක් දක්වා අඩු වෙනවා. ඒතර මාසෙට දාන්න එක ට්‍රේඩ් එකයි. කොහොමම තමයි මං මේ තැනට එන්නේ. අන්තිම තැනට තියෙන්නේ මට අවුරුද්දටම එක ට්‍රේඩ් එකකට ඇති. හරිද? ඒ දර මං ඉන්නවා. එහෙම තමයි ට්‍රේඩ් එකක් විදිහට අපි යන්න ඕනේ. ඒතකොට අර ඕවර් ට්‍රේඩ් කරන්න කියන්නේ මේ වේ නැහැ. හරිද? මොකද මගේ දවස් විතර ඔක්කොම ෆ්‍රී කියලා මං ඕවර් ට්‍රේඩ් කරන්න යන අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ට්‍රේඩින් නෙමෙයි ග්ලැම්පින්. හරිද? මේවා අපි හොඳට තේරුම් ගන්න තමයි අපි මේවා මේ ඕන තැනකින් මුදල් උපයන්න ඕනේ. නැත්නම් මුදල් උපයන්න යන තැනකදී අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි ඒ තරන්ට අනුව හැඩගැස්සෙන්න ඕනේ. ඔයා මොන ජොබ් එක කරත් ඔයා ඒ ජොබ් එකට අනුව හැඩගැසිලා නැති නතන. ඊට පස්සේ ඒක අනුව තමයි ඔයා වැඩ කරන්නේ එතනදී. ඊට පස්සේ තමයි ඒකට ඒ වැඩ කිරීම මත තමයි ඔයාට අදාළ ෆික්ස් සැලරි එකක් මාසෙකට හම්බ වෙන්නේ. පැහැදිලිනේ? ඉතින් ඒ වගේ තමයි මේ ට්‍රේනින් කියන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ෆික්ස් සැලරි එකක් ඔයාට හම්බෙන්නේ නැහැ. ඔයාට වෙරියබල් සැලරි එකක් තමයි හම්බෙන්නේ. මේක තනිකරම බිස්නස් එකක්නේ. සමහරක් කට්ටිය හිතන් ඉන්නවා මිරකල් එකක් ජොබ් එකෙන් වෙයි කියලා. ඒකක් වෙන්න පුළුවන් කියලා පාරක හිතලා බලන්නකෝ. අර මෙඩිකල් එකක් වෙනව නම් වෙන්නේ වෙන මෙතෙඩ් එකකින්. අර ජොබ් එකකින් ඒක වෙයි කියලා කවදාවත් අපිට හිතන්නත් බෑ. මට වෙලත් නැහැ. මොකද මම මේ කෙලින්ම ට්‍රේඩින් වලට ආවනේ. මමත් ජොබ් රාශියක් කරලා ලංකාවේ ප්‍රසිද්ධම නැත්නම් උසස්ම කියන කෙනේ ජොබ් රාශියක් කළා තමයි මේ තැන් වලට එන්නේ. හරිද?
අර ජොබ් වලින් යන්න හේතු තියෙනවා ගොඩ හරියක්. විතර මේ ට්‍රේඩින් වල ඉන්න හේතු ඊට වඩා ගොඩ හරියක් තියෙනවා. හරිද? මම මේ එකපාරට ප්‍රොෆෙෂනල් ලෙවල් එකට එන්නෙත් නෑනේ. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් වැටි වැටි නැගිට නැගිට තමයි මේ තැන් වලට එන්නේ. අන්තිම රිසල්ට් එක ඒම් එකක් තියෙන්න ඕනේ. ඕන ට්‍රේඩින්ගේ එක එම් එකයි තියෙන්න ඕනේ. ඔයා කවදා හරි දවසක ප්‍රොෆිටබල් ට්‍රේඩින් නෙමේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩින් වෙනවා කියලා. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ සහ ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් දෙන්නේ. හරිද? ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඔයාගේ මූලික අරමුණ තියාගන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියලා. ඒ ගමන්ට අනිවාර්යෙන් යන්න පුළුවන්. මොකද කවදාවත් කවුරුවත් කොහෙදවත් කියලා නෑ. තමා තමාට ඒ ගමනක් යන්න බෑ කියලා. නේ? දැනගොත් තමාට අරමුණක් තිබ්බොත් ඒ අරමුණ අනිවාර්යෙන්ම ඔයාට ජය ගන්නම පුළුවන්. ඒක බෑ කියන්න නෑ. ඔයා වෙන කවුරුවත් බෑ කිව්වට ඔයා පිළිගන්න එපා. ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්. හරිද? තමාට විතරයි තමන්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක වෙන කාටවත් කන්ට්‍රෝල් කරන්න දෙන්නවත් එපා. හරි? තමාගේ අරමුණ තමා ජය ගන්න ඕනේ. මොකද ඔයා ඉපදුනේ දුප්පතෙක් විදිහට නම් ඔයා හැබැයි මිය යන්න ඕනේ ඒ විදිහට නෙමෙයි. අන්න ඒක ඔයා ફોකස් කරලා ඔයා වැඩ කරන්න ඕනේ. එච්චරයි. කරන විෂය හරියට කරන්න ඕනේ. 100% හරියට කරන්න ඕනේ. ඒක මහ ගැඹුරුද කියලා ඒ ප්‍රශ්නයක් නෙමෙයි. කොහෙවත් විෂයක ගැඹුරක් කියලා නැහැ. හරිද? ගැඹුර තියෙන්නේ අපි මේ විෂය ගැන දන්න තින්ද විතරයි. අපි මේ විෂය ගැන දන්නවා නම් කිසිම විෂයක ගැඹුරක් නැහැ. මොකද අපි උදාහරණ තරම් තියෙනවා. ඒවා ඉතින් මට කියන්න මෙතන වෙලාවක් නැහැ. රෙකෝඩින් එකක් කියන්නේ. ඉතින් ඕන විෂයක පොරක් වෙන්නේ ඒ විෂය ගැන 100%ක් දන්නවා නම් විතරයිනේ. ඒ 100%ක් දන්නවා කියන්නේ හරියට 100%ක් වැඩ කරලා දිනවා කියන්නේ. ඒ හැබැයි ඒ 100%ක් වැඩ කරපු කට්ටිය ඉන්නේ සීමිත ප්‍රමාණයක්. අන්න ඒ හින්දා අර පොරවල් කින් ටික වැඩි වෙලා දිනවා. හරිද? කරන විෂයක් හරියට 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 100%ක් කරන්න. එච්චරයි වෙන්න ඕනේ. හරිද? ට්‍රේඩින් කියන විෂය මම මෙතනදී කතා කරන්නේ. ට්‍රේඩින් කියන විෂයදී 100%ක් නිවරදිව අධ්‍යාපනය ලබාගෙන 100%ක් ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරලා 100%ක් සයිකොලොජි දාගෙන ට්‍රේඩින් වලට බහින්න. අනිවාර්යයෙන්ම සාර්ථකත්වයේ කියන දේ 100%ක් ෂුවර්. ඒක මම ගරන් කරන දෙයක්. මොකද මට පුළුවන් නම් ඔයාට බැරි වෙන්න හේතුවක් නැහැ. හරි. එහෙම තමයි අනිත් ළමයිනුත් එහෙම ඉගෙන ගත්තේ. ඉතින් ඒ ළමයට පුළුවන් නම් අනිත් ළමයිට බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. තමාගේ තියෙන උත්සාහය සහ උනන්දුව මත තමයි හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන්නේ. හරිද? ඒකට ඔයා කියන පුද්ගලයා ඉංජිනේරු වෙද්ද, ඩොක්ටර් කෙනෙක්ද, ලෝයර් කෙනෙක්ද, එහෙම නැත්නම් ජජ් කෙනෙක්ද, නැත්නම් සාමාන්‍ය සේවකයෙක්ද කියන දේ වැඩක් නැහැ. ඒ තියා ඔයා O level A level පාස්ද, ශිෂ්‍යත්ව පාස්ද ඒ වැඩකුත් නැහැ. ඔයාට ඕනේ සිංහල පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ උත්සාහය සහ කැපවීම තියෙන්න ඕනේ. පරිමේට තියෙන්න ඕනේ. එච්චරයි. ඒව තියෙනවා නම් ඔයාට මේවෙන් ගොඩ යන්න පුළුවන්. ගොඩ යන්න බෑ කියලා කිසිම තැනක කොහෙවත් ලියලාවත් කවුරුත් කියලාවත් නැහැ. තමන්ගේ උත්සාහය උනන්දුම තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. හරිද? මට මේ අවස්ථාවේදී ඔය විතරයි කියන්න ඕනේ. මම දෙයතරම ફોකස් කරේ TBD එක ගැන විතරයි. අනිත් ටිකේ මම ඔය දකින්න දේවල් හින්දා. මොකද මමත් ඔය තැන් වල ඉස්සර හිටියා. කියන්නේ මමත් ට්‍රේඩින් වල අසරණවර අනන්ත දිනවා. මොකද මම එකපාරට ප්‍රොෆිට් වෙන්න කරන්න ආවේ නෑනේ. මුල්ම කාලේ මම හිතනට වඩා ලොස්. ඒ හේතුව තමයි අර නිකන් ඉරියන්දලා ට්‍රේඩ් කරන හින්දා. හරිද? ඒකට වඩා දෙයක් තියෙනවා කියලා තේරුම් ගත්ත හින්දා මම අන්තිමට මෙතනින් ගොඩ ගියා. හරිද? අනිත් දකින්න අයටත් පොඩි හරි තේරුමක් තියෙන්න ඕනේ. ඔය ඉරියන්දලා ගොඩ යන්න බෑ කියන්නේ. හරිද? ඉතින් හරි ප්ලෑන් එකකට හරි ට්‍රේඩින් සිස්ටම් එකකට හරි විදිහට ට්‍රේඩ් කරලා මේවෙන් ගොඩ යන්න ඕනේ අපි. ඒකට හරියට අධ්‍යාපනය සහ දැනුම තියෙන්න ඕනේ. හරිද? අධ්‍යාපනය කියන්නේ මේ O level A level නෙමෙයි. ට්‍රේඩින් අධ්‍යාපනය. ඒක තිබ්බහම ඔයාට හොඳටම ප්‍රමාණවත්. හරිද? ආයෙ කියනවා ඔයාගේ උත්සාහය සහ උනන්දුව විතරමයි අවශ්‍ය මේකට. වයස් භේදයක් කිසිසේත්ම නැහැ. හරිද? ඔයා චූටි ළමයිදී ප්‍රශ්නකුත් නැහැ. ඔයා වැඩිහිටියෙක්ද ප්‍රශ්නකුත් නැහැ. ඔයා ඉංජිනේරුද ප්‍රශ්නයක් නැහැ. ඔයා ශිෂ්‍යත්ව පිළිද ඒ ප්‍රශ්නයක්වත් නැහැ. ඔයාට ඕනේ ඔයාට තියෙන්නේ ඔයාට හිතන්න සාමාන්‍ය මොලයක් තියෙනවා නම් සාමාන්‍ය මොලයක් තියෙනවනේ ඉතින්. හරිද? එහෙම මොලයක් නැති පුදුලියෝ නැහැනේ. සාමාන්‍ය මොලයක් තියෙන්න ඕනේ. ඒවා ඊට වඩා තියෙන්න ඕනාට උත්සාහය සහ උනන්දුව. එච්චරයි. ඒක තියෙනවා නම් අවශ්‍ය ගමන අවශ්‍ය විදිහට ඉවර වෙනකම් යන්න පුළුවන්. හරිද? එහෙනම් හැමෝටම සුබ පතනවා. හොඳට ට්‍රේඩ් කරන්න. හරිද? හොඳට ට්‍රේඩ් කරන්න කියන්නේ හරියට ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න කියන දේ මම. අම්, හරි මම එහෙනම් මේ ටෙඩි බීඩි එක ක්ලෝස් කරනවා. හැමෝටම එහෙනම් සුබ දවසක්.